හයි ගයිස්, ඉතින් ඔයාලා දන්නවා ඇති මාකට් එකේ ප්‍රධාන වශයෙන්ම ට්‍රෙන්ඩ්ස් තුනක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරමු අප් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මාකට් එකට. හරි ගයිස්, මේ තියෙන්නේ Dogecoin එකේ මාකට් එක. ඉතින් අපි මේකේ අප් ට්‍රෙන්ඩ් එකක් හරියට මාක් කරගෙන බලමු. ඔයාලට පේනවා ඇති මෙතන ලෝ එකක් තියෙනවා. ඒ වගේම මෙතන හයි එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන නැවතත් ලෝ එකක් තියෙනවා. හැබැයි මෙතන තියෙන ලෝ එක මේ ලෝ එකට වඩා උඩින් තමයි තියෙන්නේ. ඒක නිසා මේක අපි හඳුන්වනවා හය ලෝ එකක් කියලා. ඒ වගේම මෙතන තවත් හයි එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන හයි එක මෙතන තියෙන හයි එකට වඩා උඩින් තමයි පිහිටන්නේ. ඒක නිසා අපි මෙතන තියෙන හයි එක හඳුන්වනවා හය හයිස් කියලා. ඒ වගේම නැවත මෙතනත් ලෝ එකක් තියෙනවා. ඒ ලෝ එක මේ ලෝ එකට වඩා උඩින් හිටින නිසා ඒකත් අපි හය ලෝ එකක් කියලා හඳුන්වනවා. ඒ වගේම මෙතන නැවතත් හයි එකක් තියෙනවා. මේ හයි එක උඩින්ම පිහිටන නිසා මේක ස්විං හයි එකක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ඔයාලට බැලු බැලමටම පේනවා ඇති මෙතන හය හයි සහ හය ලෝස් වලින් මාකට් එක උඩට ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් මෙතන තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක්. හරි, එහෙනම් මම හිතනවා මම ඔයාලට කියලා දුන්න දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් කරුණු දැනගන්න කැමති නම් දිගටම මාත් එක්ක රැඳින්න වගේම දැන්වමට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට yes කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ජය වේවා.